නිර්මාණය කරලා තියෙන ගලේ කොටලා තියෙන්නේ වෙන කාටවත් මේ ප්‍රඥාවන්ත කෙනාට. ඉතින් මේ ප්‍රඥාවන්ත කෙනා යම් දවසක මෙතෙන්ට එනවා මේ ගල් කණු දෙක තමයි එතුන් වහන්සේගේ අවසාන භූමිය. ඒ කියන්නේ සල් ගස් දෙකක් අතර තමයි මේ උතුම් පරිනිර්වාණය සිද්ධ වුනේ. ඒ වගේම මේ ගල් කණු දෙකේ මේ ගල් කණුවේ මුල හොඳට තියෙනවා උඩට යනකම් මේ අන්නාර ගල් කණුවේ මේ උඩ හොඳට තියෙනවා මුල කිසි පිළිවෙලක්. තේරුණාද? ඒ හරියට නොදන්නා මිනිස්යන්ට මරණය කරා නොයන කෙනාට මේක අවබෝධ වෙන්න ඕනේ. මරණය කරා යන කෙනාට මේක කිසි අවබෝධයක් නැහැ. ඉපදුණු බව දන්නේ නැති අය කිසි පිළිවෙලක් නැතුව තමයි ජීවිතය ගෙවන්නේ. අවසාන මොහොතේ යාට කිසි පිළිවෙලක් නැහැ. අවබෝධයක් නැතුව තමයි මැරෙන්නේ. හැබැයි දන්න කෙනා නෝනින් සීලෝන ඇති කරගෙන ජීවිතේ මුලින් ඉපදුණු බව අවබෝධ කරගෙන ජීවිතයේ අවසානයේ තීරුම් අරගෙන සැනසුම් මාර්ගයේ දොර විවර කරගෙන යා නැවත කවදාවත් සසර නැවත නොදැන ඉපදෙන්න බව නැති කරගෙන සංසාරයෙන් නික්ම යනවා. ඒ යන ගමනද මේ ලෝතුරා බුදුහාමුදුරුවෝ නැමිල කියන්න අපේ යන්නේ. අවසාන පරිනිර්වාණ භූමිය මෙතන නිර්මාණය කරලා තියෙනවා. මේකේ මේ එක පැත්තක් නැකිලා ගිහින් තියෙන එක නෑ. ඒ නැකිලා ගිහින් තියෙන හේතුව තමයි ලෝතුරා බුදුන් පිරිනුවම් පෑවා. නමුත් එතුන් වහන්සේ පිරිනුවම් පෑවේ අනුපාදිශේෂයෙන් නෙවෙයි සෝපාදිශේෂයෙන්. ඒ සෝපාදිශේෂයෙන් පරිනිර්වාණයට පත් වුණු මේ උතුම් අවසාන භූමිය තමයි මේ තියෙන්නේ. ඒ තින්නේ තුන් වහන්සේගේ නිර්වාණ භූමිය. මේ තුන් වහන්සේ ලෝකයට දේශනා කරපු ධර්මය මේ ලෝකයට දේශනා කළා. ඒ ධර්මයේ ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙනා දේශනා කළොත් ඒ මොහොතේදීම ඒ අයට මානසික සැනසීම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අයටත් නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඒ ලෝතර බුදුන්ගේ නිර්වාණ භූමිය නැවත මේ ලෝකේ නිර්මිත වෙනවා. ඒ නිර්මිත වෙන ඒ භාවය මෙතන පෙන්නලා තියෙනවා. ඒ නිසා මෙතන ලෝකෝ පරිනිර්වාණ භූමියක් සකස් කරලා තියෙනවා. මෙතන තියෙනවා එක බුදු කෙනෙක්ගේ නෙවෙයි බුදුවරු 4 නමකගේ පරිනිර්වාණය නිර්මාණය කළ බව සාහිතික කරලා ඒ නිසා මේ තියෙන අවසාන පරිනිර්වාණ භූමිය මේක අවසාන පරිනිර්වාණ භූමිය මේ අනාගතයේ තුල මේ කොටස ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මකයෙන් තමයි මේ පෙන්නලා තියෙන්නේ මෙතන. ඒ නිසා මේක පෙන්නලා තියෙන්නේ මෝඩයන්ට නෙවෙයි ප්‍රඥාවන්ත කෙනාට. ඒ නිසා තව මේකේ විස්තරේ තියෙනවා අන්න අර ආපෝරු යට. මේ කියන්නේ මේ පොත් කරල්ල තියලා තියෙන්නේ. එහෙනම් ඒ උඩ තියෙන පොත් කරල්ල උඩ තියලා තියෙන මහා සමාධිය තමයි මෙතන තියලා තියෙන්නේ. ඒ නිසා මේක පූජාසනයක් බවට පත් වෙනවා. ඔබට ගලක් වගේ පෙවුනට මේක නිරන්තරයෙන් සැරසිලා පූජා භූමියක් බවට වන්දනා භූමියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙතන යම් කෙනෙක් ඇවිල්ලා දැනගෙන නුවණින් කටයුතු කළොත් මෙන්න මේ තියෙන ඉරිගල්මුරු ගල් තුන ඇත්තෙම යම් කෙනෙක් පාරිශුද්ධ බවට පත් වුණා නම් තුන්සිත පහදෙන තුන්දර සංවර කරගන්න හොඳට මේක කඩේ තියෙන තැනක් තමයි. කඩේ. ඒ නිසා මෙන්න මෙතන අවශ්‍යයක් ප්‍රකාශ කරලා තියෙනවා. මේක කාටවත් හිතාගන්න බැහැ. සමාධිය අපි නමුත් මෙන්න මෙතන තියෙන කඩු උණටක් ඒ කියන්නේ කැඩිච්ච කඩුවක අගිස්සක් තියෙනවා. හරියට ලෝතුරා බුදුන් විස කඩලා දැම්මා වගේ මාරය ඇවිල්ලා බුදුන් වහන්සේ මේ ලෝකෙ පිටවෙන ඉතල ලෝතුරා බුදුන් වහන්සේ පරිනිර්වාණ වෙන්නේ. ඉතින් කඩු දෙකට ගැලුවා වුණේ. ඒ නිසා ලෝතුරා බුදුන්ගේ ප්‍රඥාවේ අක්ෂිපත මෙතන තියෙන්නේ. ඒ නිසා ඒකේ මුලත විතරයි තියෙන්නේ මුල කැලල නැහැ. ඒ නිසා අග කැලල විතරක් තියෙනවා. මේ අග කැලල තමයි ලෝතුරා බුදුන්ගේ අවසාන පරිනිර්වාණය. එතන සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ධර්මයේ යම් දවසකදී මේ ලෝකයට ඇවිල්ලා යම් කෙනෙක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කැලේ කඩුවේ කැලේ පහක් තියෙනවා. බලන්න මේ කැලේ තියෙනවා. මේකේ 3යි, අතන එකයි 4යි, මේකයි 5යි. කැලේ පහක් තියෙනවා. එනම් කඩුවක් කුඩු වෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ ලෝතුරා බුදුන්ගේ ධර්මයේ සුණු කරන තරමට මේ ලෝකේ පහත් තැනකට පත් කරලා තියෙනවා. ඒ නිසා ධර්මයේ කිසි කෙනෙකුට හරියට පැහැදිලිව දේශනා කරන්න බෑ. ඒ නිසා මේ දේශනා කරන කෙනා මේ අවසාන කෑල්ල මේකේ කඩු මුනත ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කොටස. ඒ ටික දේශනා කරන කෙනා මෙන්න මේ වගේ අද නෙමෙයි වේදා ඒ නිසා මේ තුලත් මේ මොඩියාට මේ සතුටුයාට මේ තියෙන ලෝතුරා බුදුන් කෙස් ගහක් පිටේ වගේ අනාගතයේ තුල ලෝතුරා බුදුන්ගේ අදිෂ්ඨාන බලය මෙතනින් නිමා වෙනවා. මේ තියෙන අවසාන පාරමිතාව මේ පාස්ථානේ ඇයි නෑ මේකේ තියෙනවා එක වටිනා දෙයක් වර්තමානයේ පිටලා තියෙනවා බලපාද දෙකක්.
ඒකේ තියෙන වර්තමානයේ මේ අන්තදිකම අතහැරලා දාපුවාම වර්තමානයේ අවබෝධ කරගත්ත කෙනා ඒ කාන්තින්ම නිර්වාණ භූමියට යන්න මාර්ගය ප්‍රකාශ කරගන්නවා කියන්නේ අවබෝධ වෙනවා මේ තමයි අවසාන භූමිය. ඒ නිසා මෙන්න මෙතන තියෙන ප්‍රමිණයක් මෙන්න මෙතන තුලක කරකිනවා. ඒක දැන් මෙතනදි කරකිනවා කියන්නේ මේ ඕනම වෙලාවක ආවොත් තුලක එනකොට මෙන්න මෙතන තුලක කරකිනවා. මෙතන තමයි ලෝකයේ විශ්වයේ භවග්‍රේ කෙලවර. ඒ නිසා මේ ලෝතුර තථාගතයන් වහන්සේගේ අවසාන භූමිය මේක. ඒ නිසා මෙන්න මේ අත්පෞරින් කියාපාන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ කියන්නේ සතර හත්වට්ටාවනේ. ඒ නිසා මේ අත ප්‍රකාශ කරන්නේ මේ අතගේ නිර්මාණය කරලා තියෙන්නේ මේ සිත සකස් කරගත්ත කෙනා මේ ධන හිස කියන වචනේ යෙදිලා තියෙනවා. ධන හිස කියලා කියන්නේ හිස් කියලා කියන්නේ මුකුත් නැහැ. ඒ නිසා සුසුමක් තුල සැනසීමක් නැති සියලු දෙනාටම සුසුමක්වත් නැහැ අවසානයේ සැනසෙන්නේ. ඒ නිසා සුසුම් පොදක් මොනින් දැනගත් බුදු පියාණන් වහන්සේ අවබෝධගත් මරණ සංස්කාරයෙන් අත මිදලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යම් කෙනෙක් අවබෝධ කරගන්න මෙතෙන් දෙනවා නම් එයාට මේ ඇත් රාජ්‍යය දෙන්න කියන කතාව අවබෝධ කරගන්න ශක්තිය ලැබෙනවා කියලා දේශනා කරනවා. ඒ නිසා මේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව විකාශ සෞභාග්‍ය සංකේතේ ඒ නිසා මේ සංකේතය යම් කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්නවා නම් මෙන්න මේ සතර අටපදානි මේ උතුම් ධර්මතාවයක් තමයි පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ කොටස් තුනක් 12 ආකාරයකට නිර්මාණය කරලා තියෙනවා. සතර ආකාරයට මේ උතුම් ධර්මතාවය නිවනින් සංසා ගන්න. මෙන්න මේ දෙආකාරයක් මඟ පාදලා පෙන්නලා තියෙනවා. ඒ වගේම ආයතන පහක් මේ দমনය කරගත යුතු බව පැහැදිලි කරලා පෙන්නනවා. ඒ තමයි ධර්මයේ තුල වාට පහක් මෙන්න මේ තියෙන ආවාටයේ තුල මේ ධර්මය නුවණින් අවබෝධ කරගත්ත කෙනා අවංකවම නිවනින් සැනසෙන බව දේශනා කළා තියෙනවා. ඒක නිකන් ආය ආවට ගියාට පුළුවන්. ඒ විතරම බවයි මරණ බවයි තීරුම් අරගෙන ජීවිතේ යම් දවසක අවබෝධ කරගත්ත කෙනාට අර ගල් කණුව හෙලවෙන්නේ නැහැ. ඒ නිසා නොසැලෙන ගොන්ඩක් ඇති ඔළුවක් ඇති අපට ලෞතර බුදුන් දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න මේ එලිපෙලි කරලා තියෙන ඒ උත්තරීතර ධර්මතාවය මේක තේරුම් ගන්න මෝඩයෙක් නෙමෙයි ප්‍රඥාවන්ත වෙලා එන්න ඕනේ. ප්‍රඥාවන්තයන්ටයි නිවන. ඕකේ මැද කොටස නිවන උඩ කොටස පරිනිර්වාණය.